කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කවුරු හරි කෙනෙක් වලකජ්ජ ගැහුවා කියලා? Have a nice day. I hope that you all are keeping well. මම හිතන ඔයගොල්ලෝ හැමෝම හොඳින් කියලා. right කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කවුරු හරි කෙනෙක් වලකජ්ජ ගැහුවා කියලා? right ඒකට තියෙනවා ලස්සන ඉඩියම් එකක්. ඒ තමයි kick the bucket. kick the bucket. right අපි වාක්‍ය දෙක තුනක් හදලා බලමුකෝ. ඔහු වලකජ්ජ ගැහුවා. he kicked the bucket. ඇය වලකජ්ජ ගැහුවා. she kicked the bucket. එතන හාමි වලකජ්ජ ගැහුවා. එතන හාමි kicked the bucket. right මෙන්න මේ විදිහට කවුරු හරි කෙනෙකු වලකජ්ජ ගැහුවා කියලා ඔයාලට ඉංග්‍රීසි වලින් හරි ලස්සනට කියන්න පුළුවන්. හැබැයි ඉතින් හැම තැනකදීම අපි කියන්නේ නැනේ වලකජ්ජ ගැහුවා කියලා. ඒක හැම තැනකදීම කියන්න බෑ. අපි සාමාන්‍ය අවස්ථාවලදී කියනවා ඔහු මරණයටපත් වුණා. ඔහු අභව ප්‍රාප්ත වුණා. right කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට normally කියන්න පුළුවන් he died. එහෙම නැත්නම් he passed away. ඇය මැරුණා. she died. එහෙම නැත්නම් she passed away. right ඔන්න මම ඔයාලට formal විදිහත් කියලා දුන්නා. idiom එකකුත් කියලා දුන්නා. මේක ඕන විදිහට use කරලා ඔයාලට පුළුවන් කැමති තැනකට දාලා භාවිතා කරන්න. ඔයාලගේ කැමැත්ත අනුව අවස්ථාවට උචිත විදිහට ඔයාලට පුළුවන් මේක use කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.